හෙලෝ ගයිස් මගේ නම සුනෙත් මේපල් කන්සල්ටන්සි හෝල්ඩින්ග්ස් වලින් අද මම ක්වික්ලි කියන්න මොකද කතා කරන්න යන්නේ කියලා අද කතා කරන්න හදන්නේ ප්‍රී රිමූවල් ඇසෙස්මන්ට් එහෙමත් නැත්නම් PRA කියන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන. ඉතින් මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කැනඩාව ඇතුලේ දැනට රෙෆියුජි ක්ලේම්ස් ෆයිල් කරලා ඒකේ ඩිසිෂන් එක බලාගෙන ඉන්න අය අවුරුද්දකට වඩා ප්‍රමාද වෙලා ක්ලේම් ෆයිල් කරපු අයට තමයි නෝමල් PRA ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට පිටත දැන් අලුතින් අඳුනලා තියලා තියෙනවා ඉමිග්‍රේෂන් එකෙන් කොහොමද ඒ අයගේ ඇපලිකේෂන් තවදුරටත් ක්‍රියාත්මක කරන්න කියන එක ගැන. ඉතින් ප්‍රීරිමල් ඇසස්මන්ට් එකේ ප්‍රොසෙස් එක මම ඉක්මනට කියන්නම්. මුලින්ම රෙෆියුජි ක්ලේම් එකක් ෆයිල් කරලා තියෙන කෙනෙක් අවුරුද්දකට වඩා කාලයක් කැනඩාව ඇතුලේ ඉන්න කෙනෙක්ට IRCC එකෙන් මුලින්ම එනවා ineligible letter එක. ineligible letter එකක් ආවන් පස්සේ ඒකට ඔයාට PFL letter එකක් ඒකට ඔයාට රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මාසයක් එකමාරක් යනකොට CBS එකෙන් ඔයාට එන්න කියලා කියනවා ඉන්ටර්විව් එකකට. එහෙම නැත්නම් ඒක ඔන්ලයින් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්, ඉන් පර්සන් ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ ඒ වගේ ඊමේල් එකක් හෝ ලෙටර් එකක් ඔයාගේ අතට හම්බෙච්ච වහම ඔයාගේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් හෝ ඔයාගේ ඉමිග්‍රේෂන් ලෝයර්ව දැනුවත් කරන්න අවශ්‍යයි. එතකොට ඒ වගේම ඒගොල්ලෝ දීලා තිනවා ඩෙඩ්ලයින් එකක්. අපි හිතමු දවස් 7ක්, දවස් 14ක් ඒ වගේ කාලයක් ඇතුළත මේ ඊමේල් එකට රෙස්පොන්ඩ් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ රෙස්පොන්ඩ් කරනකොට ඔයාට PRA ඇප්ලිකේෂන් එකේ ඔයාට ඉනිෂියල් ඇප්ලිකේෂන් එකක් එවනවා. ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම use of representative ෆෝම් එක ෆිල් කරලා ඒගොල්ලන්ගේ ඊමේල් එකට යවන එක තමයි පළවෙනිට කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දෙවනුව කරන්න අවශ්‍ය වෙන දේ ඊළඟට CBS එහෙම නැත්නම් Canada Border Service කියන ආයතනයෙන් දැනුවත් කරනවා ඊමේල් එකක් මාර්ගයෙන්, ෆෝන් කෝල් එකකින්, එහෙමත් නැත්නම් ලෙටර් එකකින් ඔයාව දැනුවත් කරනවා මොකද්ද කරන්න අවශ්‍ය කරන දේ කියලා. එතකොට මුලින්ම අපි CBS එකට යන්න අවශ්‍ය වෙනවා ඉන්ටර්විව් එකට over the phone හෝ Zoom meeting එකක්, එහෙමත් නැත්නම් in person meeting එකක්. ඒක ගිහිල්ලා ඒගොල්ලෝ satisfied නම් ඇත්තටම ලංකාවට හෝ වෙන රටකට remove කරන්න අවශ්‍ය නැති පුද්ගලයෙක් රිමූව් කරනවා නම් ඔයාට ලයිෆ් ත්‍රෙට් එකක් තියෙනවා කියලා අන්න එතනදී ඔයා එලිජිබල් වෙනවා ප්‍රී රිමූවල් ඇසෙස්මන්ට් එකකට එහෙමත් නැත්නම් PRA කියන ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට. ඉතින් එතකොට ඔයාට ඩෙඩ්ලයින් එකක් දෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න සම්පූර්ණ ඇප්ලිකේෂන් එක. එතකොට ඒක සාමාන්‍යයෙන් දවස් 14ක් ඇතුළත කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තව දවස් 30ක් වගේ කාලයක් දෙනවා ඔයාගේ සම්පූර්ණම එවිඩන්ස් ටික, ඇෆිඩවිට්ස් ටික, ඒ අවශ්‍ය කරන සපෝටින් ඩොකියුමන්ට් ඔක්කොම ඒ ඩෙඩ්ලයින් එකට අනිවාර්යෙන්ම සබ්මිට් කරන්න අවශ්‍යයි. ඉතින් ප්‍රී රිමූවල් ඇසෙස්මන්ට් එකකදී හියරින් එකක් නැහැ 95%ක්ම ඒගොල්ලන්ට අවශ්‍ය වුණොත් පමණයි ආයි හියරින් එකකට කතා කරන්නේ. ඉතින් මේක එවිඩන්ස් බේස්, ඩොකියුමන්ට් බේස් ප්‍රොසෙස් එකක්. ඉතින් මේක කරගත්තොත් ඔයාට සක්සස්ෆුලි කරගත්තොත් ඔයාට ප්‍රොටෙක්ටඩ් පර්සන් කියන ස්ටේටස් එක හම්බෙලා PR එක කැනඩාවේ දාගන්න පුළුවන්. ඉතින් අවසනාවකට ඒක රිෆියුස් වුණොත් ඔයාගේ ලීගල් කවුන්සල්ව හම්බෙන්න පුළුවන් කතා කරලා ඊළඟට කරන්න තියෙන පියවරල් ගැන ඩිස්කස් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි සරලව කියනවා නම් PRA කියන ප්‍රී රිමූවල් ඇසෙස්මන්ට් කියන ප්‍රොසෙස් එක. ඉතින් කවුරු කෙනෙක්ට දැනගන්න අවශ්‍ය නම් මේ පිළිබඳ වැඩිපුර දෙයක් වැඩිපුර ඉන්ෆර්මේෂන් හෝ කොහොමද මේ ප්‍රොසෙස් එක කරන්නේ හැන්ඩල් කරන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න පුළුවන්. අපි මේපල් කන්සල්ටන්සි හෝල්ඩින්ග්ස් මගේ ෆෝන් නම්බර් එක 437-929-8548. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එක තවත් ඔයාදන්න යාළුවෙක් හෝ හිතවතෙක් ඉන්නවා නම් මේ වගේ තත්ත්වයකට මුහුණ පාලා සිටින ඉතින් මේ වීඩියෝ එක ඒගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.